හායි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. අද සැප්තැම්බර් 21. අද විශේෂත්වය මොකක්ද කියලා ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ. අද ඉතින් ඡන්දේ. අපි ඡන්දේ දාලා පොඩි ගමනක් යන්න ලෑස්ති වුණා. ඇත්තටම මේ ගමන යන්න ලෑස්ති කරගත්තේ ඡන්දේ දවසේ නෙමෙයි. ඡන්දේ කියලා අපිට ඇත්තටම මතකයක් තිබ්බේ නැහැ ළමයි. මොකද මේ ගමන ලෑස්ති කරලා ඔක්කොම ප්ලෑන් කරලා ඉවර වුණාට පස්සේ තමයි මතක් වුණේ අද ඡන්දේ කියලා. ඒකත් ගෙදර කට්ටියට කිව්වට පස්සේ තාත්තලා තමයි කිව්වේ මේ 21 ඡන්දේ කියලා. ඇත්තටම එහෙම ලොකු දැනුවත් වීමක් තිබ්බේ නැහැ සැප්තැම්බර් 21 ඡන්දේ තිබ්බේ කියලා. ඒ හින්දා ඒක අමතක කරලා ඉතින් අපි ඡන්දේ දාලා මේ ගමන යන් කියලා ලෑස්ති වුණා. කොහොම හරි ඉතින් අපි උදේ 7:00ට විතර ඡන්දේ දැම්මා. ඡන්දේ දාලා අපි අද මේ ගමන යන්න ලෑස්ති වුණා. අපි ගෙදරින් එද්දී 9:00යි. මොකද අක්කලා කොළඹ ඉඳන් අපේ ගෙදරට එන්න ඕනේ. එයාලා උදේම එහෙන් පිටත් වෙලා අපේ ගෙදරට ඇවිල්ලා අපි කට්ටියම ඔක්කොම එකට තමයි මේ ගමන යන්න ලෑස්ති වුණේ. මොකද එයාලා අනිත් වාහනේ එනවා. අපි මේ වාහනේ යනවා. මං කියන්නම් අපි කොහෙද යන්නේ කියලා. ඉතින් ඔයාලා ඡන්දේ දවසේ මොකද කරේ? අපි නම් විශේෂ දෙයකට කරේ මේක තමයි. මොකද ආයේ අපිට නිවාඩු දවසක් හම්බ වෙන්නේ නැහැ. ඔක්කොම එකට ඉන්න දවසක්. ඒ හින්දා මේක ගොඩක් අමාරුවෙන් ලෑස්ති කරගත්ත ගමනක්. මොකද එක එක්කෙනාට එක එක දවස්වල එක එක වැඩ. ඒ හින්දා මේක ලෑස්ති කරගත්තේ ඒකයි. සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ අපි ගිහින් එමු කියලා ප්ලෑන් කරේ ඒකයි. කොහොම හරි ඉතින් ඒක වුණා. ඇත්තටම සතුටුයි. මොකද කට්ටියම එකට ගොඩ කාලෙකට පස්සේ තමයි මේ එළියට යන්නේ. ඒ හින්දා ඉතින් බලමු අපි කොහෙද යන්නේ කියලා. ගෙදරින් උදේට කාලා ආවේ. ඒ වුණාට මෙතනින් යද්දි රොටි කන්න ආස වුණා. ඒ හින්දා රොටියක් කාලා ප්ලේන් ටිකක් බොන්න ඕනේ කියලා හිතින නිසා අපි එතනින් රොටිත් කාලා ප්ලේන් ටික බීලා පොඩ්ඩක් මහන්සි ඇරලා කට්ටිය ඔහේ කියෝ ඉඳලා ආවා. මොකද ඇත්තටම ජොලි. මොකද කට්ටියම එකතු වෙන නිසා කමන්නේ. මේ ලුණු මිරිස් නම් පට්ට සැරයි ළමයි. රොටිත් ඒ වෙලේම පුච්චලා දෙන්න නිසා හරිම උණුයි. ඒකට නම් ඉතින් ටිකක් සීනි වැඩි. ඒ වුණාට ඉතින් ආසාව ඊට වැඩිය වැඩිනේ. ඒ හින්දා රොටි කාලා ප්ලේන් ටිකක් බිව්වේ නැත්තම් ඒක කිසි ගතියක් නැහැනේ. ඒ හින්දා මං අමාරුවෙන් ප්ලේන් ටිකක් බිව්වා. දැන් ගමන පටන් ගමු. හරි. මං කියන්නම් අපි කොහෙද යන්නේ කියලා. අපි යන්නේ දැරණියගල. දැරණියගල ඉලුක්තැන්න බංගලෝ එකට තමයි අපි යන්නේ. අපි බලමු ඒක ඇතුලේ කොහොමද කියලා. මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම් බංගලෝ එක ඇතුලේ කොහොමද කියලා. ඇත්තටම මේ වටපිටාව හරි ලස්සනයි. හරි හිතට නිදහසක් දැනෙනවා. මොකද ගස් කොළන් පිරීලා. මොකද ඒ තියෙන තැනත් එක්ක බැලුවාම නිකන් හිතට අමුතු නිදහසක් දැනෙනවා. අර මිනිස්සුන්ගේ සද්ද, වාහනවල සද්ද එක්ක බැලුවාම ඒ දේවල් වලින් පොඩ්ඩක් ඈත් වෙලා ඉද්දි හිතට, මනසට මාර නිදහසක් දැනෙන්නේ. අපි ඇතුළට ගිහින් බලමු ඇතුළ කොහොමද කියලා. එන්නකෝ යන්න.
මේ ඉන්නේ අපේ චූටි දෝනි. එයා නම් ඇත්තටම ඇස් කරකු කරකු බලනවා මේ එයාව කොහෙද මේ එක්කන් ඇවිල්ලා තියෙන්නේ කියලා. මෙහෙට එද්දි 1:00 පහ වුණානේ. ඒ හින්දා ස්ටාෆ් එකෙන් අපිට කෝල් කරා දවල්ට මොනවද හදන්නේ කියලා. මොකද අපි අද හෙට මේ බංගලෝ එක බුක් කරලා තියෙන්නේ. එතකොට අපි විතරයි මෙහෙ ඉන්නේ. එයාලයි ඒ හින්දා එයාලා අපෙන් ඇහුවා දවල්ට මොනවද හදන්නේ කියලා. ඒ හින්දා අපි එයාලට අපිට ඕන කෑම ටික කියලා තිබ්බා. එයාලා අපි යද්දි ඒවා ලෑස්ති කරලා තිබ්බා. කාලේ ඉවර වෙලා චේන්ජ් කරන් පූල් එක පැත්තට යන්න ලෑස්ති වුණේ. බලමු පූල් එක තියෙන පැත්තයි එළිය වටපිටාවයි කොහොමද කියලා. අපි ටිකක් හවස් වෙනකම්ම හිටියා. සෙල්ලම් කරා, බෝල ගැහුවා, ෆොටෝස් ගැහුවා. මොකද ගොඩක් කාලෙකින් කට්ටියම හම්බුනේ. ඒ හින්දා ඉතින් කට්ටිය ඔහේ නට නටා හිටියා. රෑට කාලා එහෙම අපි දැන් කරන්න පුළුවන් මෝඩම් වැඩේ බලමුද? කැරකින්න ඕනේ සමු. ඕ මේ අපි නෑවි. කට මම ගත්තනේ මම පස්සට ගියා. මනලෝල රංග සේනා
හදේසියුම් වදාහරා නැවතිලා නැවතිලා. මෝර්නින් විව් එක කොහොමද? ඇත්තටම මාර ලස්සනයි. හැම තැනම අර මීදුම බාලා තියෙන නිසා මාරම ලස්සනයි. උඩේ ඉඳන් බලද්දි පල්ලෙහා ඇත්තටම ලස්සනයි. ඒක කියන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. අර වැහි පොදේකුත් යන නිසා අර ඒ ෆීලින් එක මාරයි. මම නම් හරි ආසයි. ඒ පැත්ත මට කියන්න තේරෙන්නේ නැහැ. මාර ලස්සනයි. सांसों को सांसों में ढलने दो जरा, धीमी सी धड़कन को बढ़ने दो जरा, लम्हों की गुजारिश है ये पास आ जाए हम तुम हम आँखों में हमको उतरने दो जरा, बाहों में हमको पिघलने दो जरा, लम्हों की गुजारिश है ये पास आ जाए हम तुम. චෙක්අවුට් එක තියෙන්නේ 12ට. ඇත්තටම ලෝබයි මෙතන දාලා යන්න. මාරම ලස්සනයි. අපි චේන්ජ් කරගෙන බ්‍රෙක්ෆාස්ට් අරගෙන ටිකක් එළියට වෙලා ඔහි හිටියා. කියන්න ඕන දෙයක් මේ ස්ටාෆ් එක ගොඩක් හොඳයි. තැන හොඳයි. මම රෙකමන්ඩ් කරනවා. ඇවිල්ලා බලන්න ඉතින්. මම ආසාවෙන් ආපු තැනක්. ගෙදර යන් එහෙනම්. ගමනක් පටන් ගන්න දැනෙන සතුට ඒ තැනින් එද්දි ඇත්තටම නැහැ. තව අලුත් වීඩියෝ එකක් අරන් එන්න. අදට ගිහින් එන්න. බයි.